හරියටම අවුරුද්දකට ආසන්න කාලකට පස්සේ මගේ channel එකෙන් ගෙන මේ වීඩියෝ එකට ඔයාව ඉතාමත් සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද මාතෘකාව විදිහට මම කතා කරන්නේ මට වයස අවුරුදු 18 වෙච්ච ගමන් මම කරු මගේ පළවෙනි මුදල් ආයෝජනය මොකක්ද කියලා. මුලින්ම කියනකොට මම මේ කරු මගේ පළවෙනි මුදල් ආයෝජනය කරේ මීට මාස කිහිපයකට කලින්. මේ විදි මට දැන් 19යි. මට ඒ දවස්වල එක්සෑම් තිබ්බ නිසා තමයි වීඩියෝ එක කරගන්න බැරි වුණේ. මම මුලින්ම මුදල් ආයෝජනය කරේ මොකේද කියලා කියන්න කලින් මම කියලින්න මම මුදල් ආයෝජනය කරන්න පෙළඹුණේ කොහොමද කියලා. මොකද සාමාන්‍යයෙන් කෙනෙක් අවුරුදු 18 19 වෙච්ච ගමන් ආයෝජනය කරන්න එහෙම නැත්නම් ඉන්වෙස්ට් කරන්න පෙළඹෙනවා අඩුයි. ඒක නිසා මම මුලින්ම කියලින්න මම මේ මුදල් ආයෝජනය කරන්න පෙළඹිච්ච විදිය. මම ගොඩක් ලොකු මුදලක් ආයෝජනය කරේ නෑ. හැබැයි මම පොඩි කාලේ ඉඳන් එකතු කරගත්ත සල්ලි ටිකක් මගේ බැංක් account එකේ තිබ්බා. මම හිතුවා ඒකේ කොටසක් ආයෝජනය සඳහා පාවිච්චි කරනවා කියලා. කාට හරි කෙනෙක්ට හිතනවා මම ආයෝජනය කරන්න පෙළඹිච්ච විදිහින් වැඩක් නෑ. මම ආයෝජනය කරේ මොකේද කියලා දෙන්න කියලා. එහෙම අයට මම කමෙන්ට් සෙක්ෂන් එකේ හරි ඩිස්ක්‍රිප්ෂන් එකේ හරි දාලා තියන්නම්. ටයිම් ස්ටෑම්ප් එකේ ක්ලික් කරලා ඔයාලට යන්න පුළුවන් මම ඒ කියලා දෙන තැනට. හරියට මම 10 වසරේදී ධම්මික ප්‍රේර මහත්මයා එක තැනක් කරන කතාවක වීඩියෝ එකක් මම දැක්කා. එයාගේ කතාවේ කියන්නේ එයා මුලින්ම කොටස් වෙනද පොලේ ආයෝජනය කරපු විදිය. ඒ වීඩියෝ එක දැකලා මට කොටස් වෙනද පොලේ ආයෝජනය කරන්න ආස හිතෙනවා. මම මුලින්ම ආයෝජනය කරේ මේ කොටස් වෙනද පොලේ නෙමෙයි. මුලින්ම ආයෝජනය කරේ මොකේද කියලා මම තව ටිකකින් කියන්න. ධම්මික ප්‍රේර මහත්තයාගේ වීඩියෝ එක දැක්කම පස්සේ මට කොටස් වෙනද පොලේ ආයෝජනය කරන්න ආස හිතුණා. පස්සේ මම CSC app එක දාගෙන කොටස් වෙනද පොලේ account එකක් හදන්න යද්දි තමයි මම දැනගන්නේ ඒකට අවුරුදු 18 වෙනකන් ඉන්න ඕනි කියලා. ඊට පස්සේ මම එහෙම අවුරුදු 18 වෙනකන් ඉන්නවා. ඒ ඉන්න අතරේ මම කොටස් වෙනද පොල ගැන ගොඩක් දේවල් ඉගෙන ගත්තා. ගොඩක් වීඩියෝස් එහෙම බැලුවා. ඒත් එක්ක මම O level ඉවරලා A level වලට කොමර්ස් කියන සබ්ජෙක්ට් එක තෝරගත්තා. කොමර්ස් එක්ක ICT තමයි මම කරේ. කොමර්ස් ස්ට්‍රීම් එක ඇතුලේ තියෙන BS කියන සබ්ජෙක්ට් එක ඇතුලේ මට මුදල් ආයෝජනය සහ ඒ හා සම්බන්ධ සංකල්ප ගොඩක් ඉගෙන ගන්න හම්බුණා. ඒ සංකල්ප ඇතුලේ කොටස් වෙනද පොල සහ තව ගොඩක් මුදල් ආයෝජනය කරන ක්‍රම ඉගෙන ගන්න හම්බුණා. ඒ මුදල් ආයෝජනය සම්බන්ධව තිබ්බ ක්‍රම අතරින් එකක් තමයි යුනිට් ට්‍රස්ට් කියලා කියන්නේ. ඉතින් මට වයස අවුරුදු 18 වෙච්ච ගමන් මම කරපු මගේ පළවෙනි මුදල් ආයෝජනය තමයි මෙන්න මේ යුනිට් ට්‍රස්ට් වල මුදල් ආයෝජනය කරපු එක. මම මුලින්ම ආයෝජනය කරන්න ඉතින් හිටියේ ෂෙයා මාකට් එකේ. හැබැයි මට දැනගන්න ලැබුණා මේ යුනිට් ට්‍රස්ට් වල ආයෝජනය කරන ලොකු දැනුමක් අවශ්‍ය වෙන්නේ නැහැ. ෂෙයා මාකට් එකේ මුදල් ආයෝජනය කරන්න ටිකක් පරිපූර්ණ දැනුමක් අවශ්‍ය වෙනවා කියලා. ඒ නම ෂෙයා මාකට් එක සම්බන්ධව දැනුම ඉගෙන ගන්නකම් මුලින්ම මේ යුනිට් ට්‍රස්ට් වල සල්ලි දාලා බැලුවා. ඒකෙන් ඉහළ ප්‍රතිලාභයක් ලබා ගන්න මට පුළුවන් වුණා වගේම මේ වෙද්දිත් ඒකේ මම ඉන්වෙස්ට් කරලා තමයි තියෙන්නේ. යුනිට් ට්‍රස්ට් වල ආයෝජනය කරාට පස්සේ මම ෂෙයා මාකට් එකත් ආයෝජනය කරා. ඒකේ වීඩියෝ මම ඉස්සරහට අරන් එන්න. අද මේ වීඩියෝ එකෙන් අපි අද කතා කරන්නේ යුනිට් ට්‍රස්ට් ගැන. යුනිට් ට්‍රස්ට් වලට සිංහලෙන් කියන්නේ ඒකක බාර. එහෙනම් අපි දැන් බලමු මොකද්ද මේ යුනිට් ට්‍රස්ට් කියන්නේ? මේ යුනිට් ට්‍රස්ට් එක ඇතුලේ මොකද්ද වෙන්නේ? අපි සල්ලි දාපුවම එයාලා ඒ සල්ලි වලින් මොනවද කරන්නේ කියලා. මුලින්ම කියනකොට ගොඩක් අය තමන් හම්බ කරගත්ත සල්ලි එහෙම නැත්නම් තමන් ඉතුරු කරගත්ත සල්ලි නොදන්න තැන් වල දාන්න බයයි. කිසි දෙයකට බය වෙන්න දෙයක් නැහැ. මොකද අපි මේ යුනිට් ට්‍රස්ට් වල එහෙම නැත්නම් ඒකක බාර වල ආයෝජනය කරන තෝරගන්න මූල්‍ය සමාගම් ශ්‍රී ලංකා සුළුගොම්පත් හා විනිමය කොමිෂන් සභාවේ ලියාපදිංචි වෙලා තමයි ඉන්නේ. යාලා මේ වැඩ කටයුතු කරන්නේ ශ්‍රී ලංකා සුළුගොම්පත් හා විනිමය කොමිෂන් සභාවේ අනුමැතිය අනුව සහ අධීක්ෂණය අනුව. ඒ හින්දා කිසි දෙයකට බය වෙන්න දෙයක් නැහැ. අපි මේ ආයෝජනය කරන්නේ රජයේ ලියාපදිංචි මූල්‍ය ආයතනවල මේ යුනිට් ට්‍රස්ට් වල. එහෙම නැත්නම් ඒකක බාර වල ඔයාලා ආයෝජනය කරන එකෙන් ඔයාලට ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න පුළුවන්. ඒ ප්‍රතිලාභ මොනවද කියලාත් අපි ඉස්සරහට කතා කරමු. එහෙනම් අපි දැන් බලමු මෙච්චරලා අපි කතා කරමු යුනිට් ට්‍රස්ට්. එහෙම නැත්නම් ඒකක බාර කියන එක කොහොමද වැඩ කරන්නේ කියලා. අපි මේක ආයෝජනය කරපුවාම මොකද්ද සිද්ධ වෙන්නේ කියලා. අපි හිතමු ඔයාලඟ තියෙනවා ඔයා ඉතුරු කරගත්ත මුදල් ප්‍රමාණයක්. ඒක රුපියල් 1000ක් වෙන්න පුළුවන්, 10000ක් වෙන්න පුළුවන්, ලක්ෂයක් වෙන්න පුළුවන්, මිලියනයක් වෙන්න පුළුවන්, කෝටියක් වෙන්න පුළුවන්. ඕනම මුදල් ප්‍රමාණයක් වෙන්න පුළුවන්. ඔයාලට ඕන ඔයා ඉතුරු කරගත්ත මුදල් ප්‍රමාණය කොහේ හරි හොඳ ප්‍රතිලාභ දෙන තැනක ආයෝජනය කරන්න. අපි හිතමු භාණ්ඩාගාර බිල්පත්, භාණ්ඩාගාර බැඳුම් කරවල වගේ ආයෝජනය කරන්න. එහෙම නැත්නම් කොටස් වෙනද පොලේ ආයෝජනය කරන්න. එහෙම නැත්නම් වාණිජ පත්‍රිකාවල ආයෝජනය කරන්න. එහෙම නැත්නම් ඔයාලා තියෙන මුදල මේ හැම එකේම කොටස් වශයෙන් වෙන් කරලා හැමතැනම ආයෝජනය කරන්න. අපි හිතමු මේක කරන්න ඔයාලට අවශ්‍ය දැනුම නැහැ. එහෙම නැත්නම් ඔයාලා මේක කරන්න ප්‍රමාණවත් මුදල් ප්‍රමාණයක් නැහැ. මොනවාද ඒ ගැටලු දෙක? ඔයාලගේ යම්කිසි මුදල් ප්‍රමාණයක් තියෙනවා. ඔයාලට මේ මුදල හොඳ ප්‍රතිලාභ දෙන තැනක ආයෝජනය කරන්නත් ඕන. හැබැයි ඔයාලගේ ආයෝජනය කරන්න අවශ්‍ය දැනුම නැහැ. ඒක තමයි පළවෙනි ගැටලුව. දෙවෙනි ගැටලුව තමයි ඔයාලගේ ප්‍රමාණවත් මුදල් ප්‍රමාණයක් නැහැ. එහෙම නැත්නම් ඔයාලට දැනුමක් නැහැ, ප්‍රමාණවත් මුදල් ප්‍රමාණයකුත් නැහැ. දෙකම වෙන්නත් පුළුවන්. මෙන්න මේ ගැටලුවට උත්තරයක් විදිහට පිළිමයක් විදිහට තමයි මෙන්න මේ යුනිට් ට්‍රස්ට්. එහෙම නැත්නම් ඒකක බාර කියන එක තියෙන්නේ. ඔයාලට පුළුවන් මේ යුනිට් ට්‍රස්ට් හරහා එහෙම නැත්නම් ඒකක බාර හරහා මම අර කලින් ගෝ ආයෝජන ක්‍රමවල ඒ කියන්නේ භාණ්ඩාගාර බිල්පත්, භාණ්ඩාගාර බැඳුම් කර, කොටස් වෙනද පොලේ එහෙම නැත්නම් වාණිජ පත්‍රිකාවල, ස්ථාවර තැන්පතු වල මේ යුනිට් ට්‍රස්ට් එක හරහාම ආයෝජනය කරන්න. එහෙම නැත්නම් මේ ඒකක බාර හරහා ආයෝජනය කරන්න. අපි දැන් බලමු මේ යුනිට් ට්‍රස්ට් ෆන්ඩ් එකක් එහෙම නැත්නම් ඒකක බාර ෆන්ඩ් එකක්, ඒකක බාර අරමුදල වැඩ කරන්නේ කොහොමද කියලා. මේකට සම්බන්ධ ප්‍රධාන පාර්ශ්ව 3ක් ඉන්නවා. පළවෙනි කෙනා තමයි ඒකක හිමියා. ඒකක හිමියා කියලා කියන්නේ මේක ආයෝජනය කරන කෙනා. ඔයා මේ යුනිට් ට්‍රස්ට් වලට සල්ලි දාලා ආයෝජනය කරොත් ඔයාත් ඒකක හිමියෙක් වෙනවා.
මේකට සම්බන්ධ වෙන දෙවෙනි පාර්ශ්වය තමයි ඒකක බාර කළමනාකරන සමාගම. එහෙම නැත්නම් අපි මේ යුනිට් ට්‍රස්ට් වල ආයෝජනය කරන්න තෝරගන්න මූල්‍ය ආයතනය. තුන්වෙනි පාර්ශ්වය තමයි නියාමක. ශ්‍රී ලංකාවේ නම් මේක නියාමනය කරන්නේ මම අර කලින් කිව්වා ශ්‍රී ලංකා සුළුගුම්පත් හා විනිමය කොමිෂන් සභාව. මෙන්න මේ ප්‍රධාන පාර්ශ්ව තුන තමයි යුනිට් ට්‍රස්ට් වල ආයෝජනය කරන්න ප්‍රධාන වශයෙන් සම්බන්ධ වෙන්නේ. ඔයාලා හිතන්න අපි අර කලින් හිතුවා වගේම ඔයාලඟ තියෙනවා යම්කිසි මුදල් ප්‍රමාණයක්. ඔයාලට ඕනේ මුදල් ප්‍රමාණය ඉහළ ප්‍රතිලාභ හම්බෙන්න තැනක ආයෝජනය කරන්න. ඔයා හිතන්න ඔයා වගේ තව ගොඩක් කට්ටිය ඉන්නවා. එයාලා ඔක්කොටම ඕනේ යාළුවගේ තියෙන ඉතුරු කරගත්ත මුදල ඉහළ ප්‍රතිලාභ හම්බෙන්න තැනක ආයෝජනය කරන්න. ඔයාලා තෝරගන්නවා ඒක මෙන්න මේ යුනිට් ට්‍රස්ට් කියන එක. ඊට පස්සේ ඔයාලා මේ යුනිට් ට්‍රස්ට් වල ආයෝජනය කරන සුදුසු කම්පැනියක් තෝරගෙන ඔයාලා ඔක්කොම මේ කම්පැනියේ සල්ලි දානවා. එතකොට ඒ කම්පැනිය ඇතුලේ ලොකු ෆන්ඩ් එකක් හැදෙනවා. එහෙම නැත්නම් ලොකු අරමුදලක් හැදෙනවා. ඔයාලා ඔක්කොම එකතු වෙලා එක තැනකට සල්ලි දාපු හින්දා. ඔයාලා වෙන වෙන මිද්ද ඔයාලා තිබ්බ පොඩි මුදලක් වුණාට ඔයාලා ඔක්කොම එකතු වෙලා එක ෆන්ඩ් එකක් හදාගත්තාම මේකේ ලොකු අරමුදලක් හැදෙනවා. ඒක මිලියන ගණනක් වෙන්න පුළුවන්, බිලියන ගණනක් වෙන්න පුළුවන්. ගොඩක් ලොකු අරමුදලක් අර ඒකක බාර කළමනාකරන සමාගමේ හැදෙනවා. අපි ඒ සල්ලි දාපු ඒකක බාර කළමනාකරන සමාගමේ යුනිට් ට්‍රස්ට් කම්පැනි එකේ ඉන්නවා ආයෝජන කළමනාකරකෝ. එයාලා මේ ආයෝජනය සඳහාම ගොඩක් පුහුණු වෙච්ච ගොඩක් දැනුමක් තියෙන කට්ටිය එයාලට පුළුවන් හොඳ තැන්වල ආයෝජනය කරන්න. ඒ මූල්‍ය සමාගමේ ඉන්න ආයෝජන කළමනාකරකෝ විසින් කරන්නේ එයාලගේ මේ එකතුන අරමුදල ආයෝජන කලබක ආයෝජනය කරනවා. දැන් ඔයාලා බලන්න මොකද්ද මේ ආයෝජන කලබක් කියන්නේ කියලා. ආයෝජන කලබක් කියන්නේ මොකද්ද කියලා බලන්න ගමන් අපි බලමු කෙස් කලබක් කියන්නේ මොකද්ද කියලා. කෙස් කලබක් කියලා කියන්නේ සරලවම කෙස්කස් ගොඩක් එකතු වෙන එකන්නේ. ඒ වගේ තමයි ආයෝජන කලබක් කියලා කියන්නේ ආයෝජන ගොඩක් එකතු වෙලා හැදිච්ච එක. අපි ඒකක පාරවල සල්ලි දාන්න නැතුව අපි ළඟ තනි තනිව මේ සල්ලි තියන් හිටියොත් අපිට ඒකට අවශ්‍ය ප්‍රමාණවත් මුදල් ප්‍රමාණයක් නැහැ. එහෙම නැත්නම් අපිට ඒකට අවශ්‍ය දැනුම නැහැ. දැන් අපි ඔක්කොම එකතු වෙලා හදාගත්තු අර ලොකු ෆන්ඩ් එකකින්ද අපි ළඟ මුදල් ලොකු ප්‍රමාණයක් තියෙනවා. ඒ වගේ තමයි අර ඒකක බාර කළමනාකරන සමාගමේ ආයෝජන කළමනාකරුවෝ ඉන්න හින්දා එයාට ලොකු දැනුමක් තියෙන හින්දා ඒ ආයෝජනය කරන්න මෙයාලා පුහුණු වෙලා ඉන්න හින්දා අපිට දැනුමෙන් අධිකමකුත් නැහැ. දැන් අපිට අර ගැටලු දෙකම විසඳලා තියෙන්නේ. දැන් අපිට කරන්න තියෙන්නේ මෙන්න මේ එකතුණු ෆන්ඩ් එක අර ආයෝජන කළඹේ ආයෝජනය කරන එක විතරයි. ඒක කරන්නේ මෙන්න මේ ඒකක බාර කළමනාකරන සමාගම. ඒ ආයෝජන කළමනාකරුවෝ විසින් ඒ කාලයට ගැලපෙන විවිධ ආයෝජන ක්‍රමවල මෙන්න මේ මුදල් ආයෝජනය කරලා ඒ වගේ ඉහළ ප්‍රතිලාභ අරගෙන ඒ ප්‍රතිලාභ වලින් විශාල ප්‍රමාණයක් ඔයාලටත් දෙනවා. ඒ ආයෝජනයෙන් හම්බෙන විශාල ප්‍රතිලාභයෙන් ඔයාලට කොටසක් දීලා එයාලත් පොඩි කොටසක් තියාගන්නවා. ඔයාලට තමයි වැඩි ප්‍රතිලාභ ලබා දෙන්නේ. මොකද ඔයාලගේ සල්ලි හින්දා. එයාලගේ සල්ලි ආයෝජනය කරන්න අපි අර කලින් කතා කරපු භාණ්ඩාගාර බිල්පත්, භාණ්ඩාගාර බැඳුම්කර, එහෙම නැත්නම් ට්‍රෙෂරි බිල්ස්, ට්‍රෙෂරි බොන්ඩ්ස් කියලා කියනවා. ඒ වගේ තමයි කොටස් වෙනදපොලේ වාර්ෂික පත්‍රිකාවල, ෆික්ස් ඩිපොසිට් වල වගේ තවත් එක එක ආයෝජන ක්‍රම වල ආයෝජනය කරනවා. මේ එකක වෙන්න පුළුවන්, කීපයක වෙන්න පුළුවන්, මේ ඔක්කොගෙම වෙන්න පුළුවන්. ඒ වගේ ආයෝජන කළඹක ආයෝජනය කරනවා. මේ වගේ ආයෝජන කළඹක මුදල් ආයෝජනය කරන එකෙන් අපේ මුදලට ලොකු ආරක්ෂාවක් හම්බ වෙනවා වගේම අපේ මුදලට ඉහළ ප්‍රතිලාභයක් ලබා ගන්නත් පුළුවන්. මේ යුනිට් ට්‍රස්ට් වල තියෙන තව එක වාසියක් තමයි එහෙම නැත්නම් ඒකක බාරවල තියෙන තව එක වාසියක් තමයි ඔයාලා මේකේ ආයෝජනය කරපු මුදල් ඔයාලට මොකක් හදිස්සියක් වුණොත් එහෙම නැත්නම් ඔයාලට ඒකේ මුදල් ආයෙ ගන්න ඕනේ කියලා හිතුනොත් ඕනම වෙලාවක ගන්න පුළුවන් වගේ බැංක් account එකටම ඒක ගොඩක් ලොකු වාසියක්. මොකද ඔයා ස්ථිර තැන්පතුව එහෙම නැත්නම් ෆික්ස් ඩිපොසිට් එක දැම්මොත් ඒ අදාළ කාලේ ඉන්න ඕන වගේ සල්ලි ගන්න ඕන නම් එහෙම නැත්නම් ඔයා භාණ්ඩාගාර බිල්පත් භාණ්ඩාගාර බැඳුම් කරගෙන ඉන්නවා නම් ඒවා කල්පිතනගෙන ඉන්නවා ඒවා ආයෙ මුදල් කරගන්න. හැබැයි මේ යුනිට් ට්‍රස්ට් වල ඔයා සල්ලි දැම්මොත් ඔයාගේ මුදල් ඕනම වෙලාවක ඔයාගේ බැංක් account එකටම ගන්න පුළුවන්. ඔයාගේ දාලා තිබ්බ කාල සීමාවට අදාළව ඔයාගේ ප්‍රතිලාභෙත් එක්කම. මෙන්න මේකට තමයි සරලවම යුනිට් ට්‍රස්ට් කියලා කියන්නේ. දැන් අපි කතා කරා මේ යුනිට් ට්‍රස්ට් කියන්නේ මොකද්ද? ඒක තමයි මේ යුනිට් ට්‍රස්ට් වලට සම්බන්ධ වෙන පාර්ශ්ව මොනවද? මේ යුනිට් ට්‍රස්ට් එක වැඩ කරන්නේ කොහොමද කියලා. මේ යුනිට් ට්‍රස්ට් ගැන කතා කරද්දිත් අපිට හම්බ වෙනවා එක එක ෆන්ඩ් වර්ග. මේ ෆන්ඩ් එකෙන් ෆන්ඩ් එකට ඔයාලට හම්බ වෙන ප්‍රතිලාභ වෙනස්. සමහර ඒවාගේ දවස ගාන ප්‍රතිලාභ හම්බ වෙනවා, සමහර ඒවාගේ දවස් කීපයකට පස්සේ හම්බ වෙනවා, සමහර ඒවාගේ කාලයකට සැරයක් හම්බ වෙනවා. ඒ වගේම තමයි එක එකනාගේ අවශ්‍යතාවය වෙනවා. ඔයා තෝරගන්න ඕන ෆන්ඩ් එක වෙනස් වෙනවා. ඔයාලට දවස ගාන ප්‍රතිලාභ ඕන නම් ඔයාලට තියෙනවා වෙනම ෆන්ඩ් එකක්. ඔයාලට මුදල් ආයෝජනය කරන්න ඕන කෙටි කාලයකට නම් ඔයාලට තියෙනවා වෙනම ෆන්ඩ් එකක්. ඔයාලට මුදල් ආයෝජනය කරන්න ඕන ටිකක් දිගු කාලයකට නම් ඔයාලට තියෙනවා වෙනම ෆන්ඩ් එකක්. අන්න ඒ වගේ එක එක්කෙනාගේ එක එක්කෙනාට වෙනස් වෙච්චි අවස්ථාවලට අනුව ගැලපෙන ෆන්ඩ් වර්ග තියෙනවා. ඔයා දක්ෂ වෙන්න ඕන ඔයාලට ගැලපෙන ෆන්ඩ් එක මොකක්ද කියලා තෝරගන්න. අද මගේ මේ වීඩියෝ එකේ ආරම්භ වුණේ ඔයාලට යුනිට් ට්‍රස්ට් ගැන දල අවබෝධයක් ලබා දීම සහ ඔයාලට යුනිට් ට්‍රස්ට් එක ඇතුලේ මොකද්ද වෙන්නේ කියලා පැහැදිලි අවබෝධයක් ලබා දෙන එක. මම හිතනවා මේ අරමුණ යන්තාතුරකට ඉටු වුණා කියලා. ඔයාලට මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න. මම අනිවාර්යයෙන්ම මේකට රිප්ලයි එකක් දානවා. එහෙනම් අද වීඩියෝ එක මෙතනින් ඉවර වෙනවා. මම බොහෝ දුරට ඊළඟ වීඩියෝ එක විදිහට අරන් එන්නේ මේ යුනිට් ට්‍රස්ට් වල ඉන්වෙස්ට් කරන්න. එහෙම නැත්නම් ඒකක බාරවල ආයෝජනය කරන්නේ කොහොමද කියලා. ඒ වගේම තමයි මේ ඒකක බාරවල ආයෝජනය කරන්න සුදුසු කම්පැනි එකක් තෝරගන්නේ කොහොමද කියලා. ඒ වගේම මම අර කලින් කිව්ව යුනිට් ට්‍රස්ට් වල තියෙන එක එක ෆන්ඩ් වර්ග එහෙම නැත්නම් අරමුදල් වර්ග කියලා ඊළඟ වීඩියෝ එකේ මම කියලා දෙනවා. ඔයාලට ගැලපෙන ෆන්ඩ් එක කොහොමද තෝරගන්නේ? එහෙම නැත්නම් ඔයාලගේ අවශ්‍යතාවයට ගැලපෙන ආයෝජනය කරන්න අවශ්‍ය අරමුදල් හොයාගන්නේ කොහොමද කියලා මේ වීඩියෝ එකෙන් ඔයා යුනිට් ට්‍රස්ට් ගැන දල අවබෝධයක් ලබා ගත්තා වගේම යුනිට් ට්‍රස්ට් එකක් වැඩ කරන්නේ කොහොමද කියලා අවබෝධයක් ලබා ගත්තා. වීඩියෝ හොඳයි කියලා හිතනවා ලයික් එකක් දාන්න. ගැටලු තියෙනවා නම් මම කලින් කිව්වා වගේ කමෙන්ට් එකක් දාන්න. channel එක හොඳයි කියලා හිතනවා නම් මේ වගේ වීඩියෝ තව ඉස්සරහට බලන්න ඕන නම් subscribe කරන්න. අපි එහෙනම් ඊළඟ වීඩියෝ එකේ හම්බෙමු.